අත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ රාජ්‍ය සේවයේ බඳවා ගැනීම සම්පූර්ණ වශයෙන් නතර කරා කියන එකත් ඒ වගේම රාජ්‍ය සේවකයන්ට කිසිදු ආකාරයක වැටුප් වැඩිවීමක් කරන්න බෑ කියන එකත් පසුගිය ආණ්ඩු විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දිව මතුරක් වගේ මතුර හිටපු එකක්. අපිත් ඒ IMF එකත් එක්ක තමයි සාකච්ඡා කරන්නේ. අපිත් ඒ IMF එකත් එක්ක තමයි වැඩ කටයුතු කරමින් ඉන්නේ. හැබැයි රජයට අවශ්‍ය කරන ආකාරයට රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු වලට බඳවා ගැනීම සිදු කිරීම සඳහා අපි කටයුතු කරනවා. එහෙම ඒකේ ප්‍රශ්නයක් වෙලා නැහැ. IMF එක ඒකට අපිට ඒට එරෙහිව කරුණු දක්වලත් නැහැ. අපි ඒ අයට අවශ්‍ය වෙන්නේ රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම සහ රාජ්‍ය වියදම් කළමනාකරණය. ඉතින් අපි IMF එකත් එක්ක සාකච්ඡාවලදී එකඟ වූ පරිදි රාජ්‍ය ආදායම දළ ජාතික නිෂ්පාදනයේ 15% දක්වා වර්ධනය කරන්නත් ඒ වගේම ඒ අදාළ කරන විදිහේ වියදම් කළමනාකරණය කරන්නත් කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා තමයි IMF පැත්තෙනුත් මේකට සුබවාදී ප්‍රතිචාර ලැබෙන්නේ. නමුත් පහුගිය ආණ්ඩුව ඒක ඒ IMF එකත් එක්ක කරපු සාකච්ඡාවල තිබුණු හෝ නොතිබුණු කරුණු ඉදිරිපත් කරේ ඔවුන්ගේ දේශපාලන වාසි වෙනුවෙන්. මට කියන්න පුළුවන් මේ වන විට අපි රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා යම් ක්‍රමවේදයක් සහිතව කටයුතු කරමින් ඉන්නවා. ඒක දේශපාලන වාසි ලබා ගැනීම සඳහා කලින් ආණ්ඩු කරා වගේ ඔහේ කිසි විචාරයකින් තොරව රාජ්‍ය සේවයට පුරවන්න අපි කටයුතු කරන්නේ නැහැ. මේ වන විට මම පළවෙනි කැබිනට් පත්‍රිකාව මෙතන කිව්වා වගේ අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත් කරලා තියෙනවා. එය මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව එක් අමාත්‍යාංශ ආයතන විසින් ඉල්ලා තියෙන පුරප්පාඩු වලට මේ වසරේදී අනුමැතිය ලබා දෙන්න පුළුවන් ප්‍රමාණය අනුමැතිය ලබා දෙනවා. උදාහරණයක් හැටියට මම දැන් අවස්ථා දෙකකදී ඉදිරිපත් කරා එම කැබිනට් මුදල් අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් තියෙන අනු කමිටුව විසින් හදපු වාර්තාව කැබිනට් මණ්ඩලයේ අනුමත කරපු අවස්ථා දෙකක් තියෙනවා. ඒ අනුව පළවෙනි අවස්ථාවේදී අමාත්‍යාංශ 10ක මානව හිමිකම් කොමිසම ඇතුළුව පළාත් සභා දෙකක් ඇතුළුව ආයතන 10ක පුරප්පාඩු 7456ක් පිරවීම සඳහා අනුමැති ලබා දීලා තිනවා. ඒ අනුව මේ අමාත්‍යාංශ සහ ආයතන එම බඳවා ගැනීම සිදු කිරීමට මේ වන විට කටයුතු කරමින් පවතිනවා. අයදුම්පත් කැඳවලා තියෙනවා. සමහර ඒවායේ සම්මුඛ පරීක්ෂණ ආරම්භ වෙලා තියෙනවා. යනවා මෙම 7456 බඳවා ගැනීමට කටයුතු කරනවා. ඊළඟට පහුගිය මාර්තු 10 වෙනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තවත් 5882කට බඳවා ගැනීම සඳහා අනුමැතිය හිමි වෙලා තිබෙනවා. ඒ කටයුතු දැන් ආරම්භ වෙලා තිබෙන්නේ. අතරම මෙතනදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමැතිය සහ ඉදිරිපත් කරලා තිබුණු පුරප්පාඩු 2583කට අනුමැතිය හිමි වුණා. ඒ 2583 මෙතන ඇතුළත් කරේ නැත්තේ හෙද සේවයේ අපිට අනුමැතිය ලබා දුන්නේ 2218ක් බඳවා ගැනීම සඳහා පමණයි. නමුත් ඒ කණ්ඩායමේ ඉන්නවා 3000කට ආසන්න ප්‍රමාණයක්. අපිට 3147ක් බඳවා ගන්න ඕන. ඒ පිළිබඳ සාකච්ඡාව ඉඩකට තබා ගනිමින් තමයි අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නැතුව මේ වන විට 5882කට අනුමැතිය ලබා දීලා තිනවා දෙවන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී. ඒ අනුව සමස්තයක් හැටියට 13338ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට දැනට අනුමැතිය හිමි වෙලා තිබෙනවා. මේකට අනිවාර්ය වශයෙන්ම තව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වුණු හෙදනිලධාරීන් 2218ක්, ආයුර්වේද වෛද්‍යවරු 304ක්, ඕවසියල 61ක් ඇතුළු 2583ක් බඳවා ගැනීම අනුමැතිය හිමි වෙලා තියෙනවා. ඒ අනුව 15921කට රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමට දැනට අනුමැතිය හිමි වෙලා කටයුතු ආරම්භ වෙලා පවතින නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඒක ලබා දෙනවා. ඒ පුරප්පාඩු පුරවනවා. ඔබට පේනවා ඇති මේ ඉලක්කම් කියන විදිහටම මේවා කිසිවක් ඕපපාතිකව නැත්තම් කිසි විද්‍යා පදනමකින් තොරව අපි කරන දේවල් නෙමෙයි. පුරප්පාඩු බලලා භාණ්ඩාගාරයේ හැකියාව අනුව අත්‍යවශ්‍ය පුරප්පාඩු පුරවා ගැනීම අපි ඉන්නවා රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා. එහෙමම තමයි වැටුප් වැඩිවීමත් කළේ.